කරුවාගේ පිටිකරණය තුළ අපූර්ව ප්‍රදර්ශනයක් කරමින් 6-15 වැඩි ප්‍රමාණයක් එවැගේම ලකුණු වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමෙන් මේ තරගය තුළ අද හොඳම පිටිකරුවා බවට පත්වන්නේ සහකාර සමානාධිකාරීතුමා අධින් එම කුසලානය හොඳම පිටිකරුවාට හොදාපුඩිය ගානු සද්දෙට කණ්ඩිය කාංචන රුවන්වැල්ලි හොඳම පිටිකරුවාගේ කුසලානය දිනා ගන්නට සමත් වෙනවා. කාංචන පොඩක් එන්න කාංචන එන්න පොඩක් මේ පැත්තට එන්න. ඔය කුසලානේ නෙවෙයි ගෙදර ගෙනියන්න හිතාගෙන හිටියේ අරගෙන ආපු කුසලානේ. කොමාරි කුසලානයක් අරගෙන යන්න පුළුවන් වුණා. මොකද ඔයාගේ හිතේ තියෙන සතුට? ඇත්තටම ගොඩක් සතුටුයි මේ ශ්‍රී ලංකා රක්ෂක සංස්ථාවට සම්බන්ධලා මගේ පළවෙනි අවුරුද්ද. එතකොට මට කුසලානයක් සුවර්ණ සාගරයට ලබා දෙන්න පුළුවන් වුණා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. හොඳ අපුඩියක් ගාමු. මේ විදිහට මෙවුවා අපි. පළවෙනි අවුරුද්දේ හැම